අද හර්ෂද සිල්වා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හිටගත්තා. තදින්ම හිටගත්තා. මොකද රටේ ආන්දෝලනාත්මක ඩොලර් මිලියන 2.5ක හොරකම සම්බන්ධයෙන් අපි මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට කිව්වා අපිට වාර්තාවක් ලබා දෙන්න කියලා සියලු විස්තර සහිතව. එතකොට මේ වාර්තාව ලබා දෙන්න කාරක සභාව අවසානයේදී එකඟ වුණා. ඔවුන්ට සති 4ක් ලබා දෙන්න. දැන් මේ සති 4 අවසානයේදී වාර්තාව එන්න යම්කිසි ප්‍රමාදයක් සිද්ධ වුණා. ඒ කෙසේ වෙතත් එවල තිබිච්ච වාර්තාව අපිට පිළිගත නොහැකි. ඒක අත් වශයෙන්ම මට පුද්ගලිකවම එවල තියෙන්නේ මගේ පෞද්ගලික පරිශීලනය සඳහා පමණයි කියලා. එතකොට මම හර්ෂද සිල්වා කියන්නේ ජනතාව නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජනය කරන පුද්ගලෙක්. මුදල් කාරක සභාවේ සභාපති හැටියට අද වාඩි වෙලා ඉන්නවා. නමුත් වාර්තාව ඉල්ලුවේ මට පුද්ගලිකව පරිශීලනය කරන්න නෙමෙයිනේ. මේ වාර්තාව ඉල්ලුවේ කාරක සභාවට ඉදිරිපත් කරලා සාකච්ඡා කරන්න. එතකොට මම වාර්තාව පිළිගන්න එක ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරලා අතවස මගේ නිවසට එවලා තිබුණේ. මම ඒක ප්‍රතික්ෂේප කරා බාර ගන්න. මම නැවතත් ඒක මොවුන්ට ලැබෙන්න පාර්ලිමේන්තුව හරහා සැලැස්සුවා. මෙතන අද අපි පැය එකමාරක් තර්ක කරා කොහොමද අපි ඉදිරියට යන්නේ. එතකොට අපි පාර්ලිමේන්තුව යන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඒ මූලික ස්ථානය. එතකොට සම්ප්‍රදායක් තියෙනවා, ඊළඟට වෘත්තීයභාවයක් තියෙනවා, ඊළඟට වගවීමක් තියෙනවා, වගකීමක් තියෙනවා. එතකොට මේ සියල්ලම පිළිපදින්න ඕනේ නිලධාරීන් පාර්ලිමේන්තුවත් ඒ ප්‍රජාතන්ත්‍රවාදයත් ගනුදෙනුවේදී. එතකොට මේ ගනුදෙනුව සිද්ධ වෙන්න ගියේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරලා. එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවටනේ සම්පූර්ණ බලය තියෙන්නේ මුදල් පිළිබඳව සොයා බලන්න, අධීක්ෂණය කරන්න. ඒකටනේ මුදල් කමිටුව පත් කරලා තියෙන්නේ. එතකොට ඒ වගකීම මුදල් කමිටුවෙන් උදුරා ගැනීමක් හැටියට තමයි මම දැක්කේ. මට පුද්ගලිකවම මේ වාර්තාවේ වනේ. අවසානයේදී මම නියෝගයක් දුන්නා. ඒ නියෝගයට පාර්ලිමේන්තුවේ කමිටුවේ සියලුම මන්ත්‍රීවරුන් එකඟ වුණා. හෙට දවස ඇතුළත නැවත පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න. වාර්තාව ඉදිරිපත් කරාම එයා අපි කමිටුවේ සමාජිකව පරිශීලනය කරලා ඊළඟ අවස්ථාවේදී තව දින කිහිපයකින් අපි එය සාකච්ඡාවට බඳුන් කරන්න ලෑස්තියි.